අද YouTube වීඩියෝ එක සිංහලෙන් මම හිතුවා වෙනසකට සිංහලෙන් YouTube එක කරන්නම් කියලා. මොකද ටෙස්ට් එකක් හැටියට බලමු කොහොමද ඕගොල්ලන්ගේ ෆීඩ්බැක් එක මේක හොඳයිද කොහොමද කියලා කියන්න මට. එතකොට මම ඒක කරගෙන යන්න. මං ෆස්ට් vlog එක දැම්මේ ගාලි vlog එක ඒක සිංහලෙන් දැම්මේ. ගොඩක් කට්ටියට ඒකත් එක්ක කනෙක්ට් කරන්න පුළුවන්. අද ට්‍රිප් එකක් නෙමෙයි වැඩ සඳහා යන වර්ක් ට්‍රිප් එකක්. අපි මේ ටික ඔක්කොම බෑග් එකකට පැක් කරගමු. හැමදාම වගේ මේ වගේ ට්‍රිප්ස් යන හින්දා මම දැන් පැකින් එක්ස්පර්ට් වෙලා ඉන්නේ. මේකප් බ්‍රෂස් ඔක්කොම ජාතිවල චාර්ජර්ස් ටික outfit එකයි shoes දෙකයි. මේ ටික දාගත්තා ගියා. guys බෑග් එක පැක් කරලා ඉවරයි. හැබැයි මුලින්ම මට කරන්න තියෙන දේ තමයි hair cut එකක් ගන්න එක. එහෙම තමයි මගේ කොණ්ඩේ දැන් තියෙන්නේ. පිටිපස්ස පෙන්නන්න. TikTok එකේ මම follow කරනවා නම් hair journey එක මම දිගටම කරගෙන යනවා. මේ හරිය විතර ඉඳන් දැන් මෙතනට වවාගෙන තියෙන්නේ. හැම මාස 3න් 3ටම hair එක healthy විදිහට තියා ගන්න මං හිතුවා hair cut එකක් කරන්න ඕනේ කියලා. අනිවාර්යෙන් trim එකක්. හරිද? අගිස් ටික මේ සැරේ not very bad. dry වෙලා එහෙම නෑ. හැබැයි චූටි trim එකක් දීලා refresh කරගමු. And after about 6-7 months මම කොණ්ඩේ blow dry කරගන්නවා. ඉතින් බලමු කොහොමද වෙනස් කියලා. This is the before. Our appointment is at 11 guys. හැබැයි අපි පොඩි breakfast එකක් කාලා යන්න නැත්තම් යන ගමන් මට බඩගින්න වැඩි වෙලා ඊට පස්සේ මම කාගෙන යනවා. And we don't want to do that. මේක තමයි මං වරක් දාන්න නැතුව හැමදාම කන බ්‍රෙක්ෆාස්ට් එක. සමහර වෙලාවට වැඩිපුර බිත්තරයක් දානවා. මේකයි usually black coffee එකක් තමයි බොන්නේ ice දාලා. මට දැන් solid හරිම calm විදියට තියෙන morning routine එකක් තමයි තියෙන්නේ. දවසක මං ඒකත් share කරන්නම් YouTube එකේ. ළඟදී. දන්නවා ඇති I'm on a fitness journey නේ. මට නෝට් වෙලා තියෙන දේ මම ඉස්සර ගොඩක් calories restrict කරනවා. ඒ කියන්නේ දැන් අද රෑ කන්න ඕනේ කියලා දන්න හින්දා උදේ ඉඳන් කන්නේ. එතකොට රෑට පැලෙන්න කනවා and I still gain weight. රෑ ඉවෙන්ට් එකක් තිබ්බට කමක් නැහැ. ඔයාගේ නියතයන් එක අනුව ප්‍රෝටීන් ගන්න වැටෙන විදිහට උදේ මීල් එක එහෙම කන්න. එතකොට රෑට ගියාම ඔයාට අර පැලෙන්න කන්න ඕනේ කියන ෆීලිං එක නැහැ. මම දන්නේ ඒක තමයි මට හිතෙන්නේ. try කරලා බලන්න. මගේ අපොයින්ට්මන්ට් එකට මම චුට්ටක් කලින් ඇවිල්ලා තියෙන්නේ. හැමදාම එන්නේ රමණි ෆර්නැන්ඩස් සලන්ස් එකට තමයි. දැන් මෙහින් කොණ්ඩේ කපලා ඒගොල්ලන් දන්නවා හරියටම මොකද්ද වෙන්න ඕනේ කියලා. මේ තමයි මංජුල. එයා තමයි මගේ කොණ්ඩේ කපන්නේ. චූරි trim එකක් දීලා we blow dried the hair and මම හිතනවා ඒක ලස්සනටම ආවා. මම ගොඩාක් කාලෙකින් කොණ්ඩේ blow dry කරපු නැති හින්දා මම නිකන් රැජිනක් වගේ මේ කොණ්ඩේ දැක්කම it's so easy to maintain. මට තේරෙනවා curly hair කියන්නේ මාර අමාරු දෙයක්. straight නැත්තම් wave එකක් තියනවා නම් කොච්චර ලේසිද. haircut එක ඉවර වෙලා මම ගියා coffee එකක් ගන්න. බරිස්ටා තමයි මම සාමාන්‍යයෙන් යන්නේ and they have a really good dark hot chocolate. ඔය එක බීලා නැත්තම් hot chocolate වගේ drinks කැමති නම් අනිවාර්යෙන් dark hot chocolate එක try කරන්න. ඒක නම් thick chocolatey so good. 700ක් විතර වගේ තමයි වෙන්නේ ඔය drink එක. හොඳයි. දැන් මාව පික් කරලා තියෙන්නේ අපි යන් මාළඹේ boys ටිකව දාගන්න ඕනේ වාහනේට. කොණ්ඩේ හදපු දවසෙම හොඳටම වැස්සා and now my blow dry is going for a 6. So I hope it lasts until we get to Galle. I'm in the car waiting for the boys. කට්ටිය හිතනවා නම් ඇයි මං මෙහෙම බෑග් පැක් කරගෙන ඔක්කොම කරගෙන ගාල්ලට යන්නේ. මම සිංහල කෙනෙක්. හරිද? මේ කට්ටිය ඔක්කොම ඉන්නේ බෑන්ඩ් එකේ. මියුසික් ජීවිතේ නම් හරිම සැහැල්ලුයිනේ ඉතින්. හැමදාම එකම තැන නෙමෙයි ප්ලේ කරන්නේ. වෙන වෙන තැන් රට වටේට යන්න හම් වෙනවා. සමහර වෙලාවට රටින් පිට යන්න හම් වෙනවා. හැම රස්සාවකදීම හොඳ සහ නරක දෙකම තියෙනවා. හැබැයි වැඩ කරනවා කියලා හිතෙන්නේ නැති රස්සාවක් තමයි මියුසික් කරනවා කියන එක. ඒ හදනවා නෑ. Rebels. Mereka carrier itu benar gitu. Dia salur kan kalau nih.
හයිවේ එකෙන් එළියට දාලා මේ ලස්සන පාර හම්බුණා. මේක වක්වැල්ල බන්ට් එක ගාව තියෙන පාරක් මට හිතන හැටියට. ඊට පස්සේ චූටි වෙලාවකින් අපි ගාල්ලේ බ්‍රෝ. ලයිට් හවුස් එකට ඇතුල් වෙද්දිම මේ පඩිපෙළේ සිංහල සහ පෘතුගීසීන් අතර 1630 දී තිබිච්ච යුද්ධය තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ලස්සනයිනේ. It's so cool. Guys, just got to the venue. Jedwick Lighthouse එකේ තමයි ඇවිල්ලා ඉන්නේ. The wedding is over here. It's like a welcome dinner මම හිතන හැටියට. 10 වෙනකම් play කරන්න තියෙන්නේ. I'll show you guys more of the setup. අමුතුවෙක්ම කියන්න දෙයක් නෑ. මාව දන්නවා නම් ඔයගලන් දන්නවා මගේ කැමතිම තැනක් තමයි ගාල්ල කියන්නේ. The views, මෙතනට ආවම තියෙන feeling එක, it's just so beautiful. I can't believe we live on an island. අපි දූපතක ඉන්නවා කියන්නේ ඕන වෙලාවක මුහුද අයිනේ තමයි ඉතින්. What a blessing. සමහර රටවල් අවුව පායන්නේ නැහැ. ඒගොල්ලන් මුහුදයි අවුවයි හොයාගෙන ලංකාවට එනවා. හිතන්න අපි කොච්චර වාසනාවන්තද කියලා. සාමාන්‍යයෙන් බෑන්ඩ් එක වෙනියු එකට ගියාම සවුන්ඩ් චෙක් කරලා ඊට පස්සේ පොඩ්ඩක් වෙලා තියෙනවා පොඩක් චිල් එකේ ඉඳලා ඉවෙන්ට් එක ස්ටාර්ට් වෙනකන් අපිට පොඩ්ඩක් කාලේ නාස්තියක් තියෙනවා ඉතින්. හැබැයි දැන් මං ගිහිල්ලා මේකප් එක දාගන්න යන්නේ ආයෙත් and I'm going to change my outfit. දැන් මං ඇවිල්ලා ඉන්නේ costume change එක සහ මේකප් එක touch up කරන්න. Let's get all of that done. පහට පටන් ගන්න ඕනේ so running around. Isn't the venue so beautiful? I love it here. මගේ ගෝලයක් තමයි මෙතන ඇවිල්ලා stay කරන්න but it's super expensive. I think hopefully මේ අවුරුද්දේ අග හරි ලබන අවුරුද්දේ හරි I'm going to be here. සමහර වෙලාවට අපිට මේකප් එකයි ඇඳුම් මාරු කරන්නයි හරියටම තැනක් නැහැ. ඉතින් මේ වගේ වොෂ්රූම් එකක් හොයාගෙන තමයි කරන්න ඕනේ. දැන් මේකේ AC වත් නැහැ. දාඩිය දහලා තමයි මේක මේකප් එක කරේ. හැබැයි මං එළියට එනකොට සන්සෙට් එකේ ගානට වෙලාව. අවුල්ගේ මේ ඉලන් ඉන්නකොට wow okay it's an ad එක දාන්න ඕනේ. Wow what a guy. Milan is fighting with me. Milan Paparazzi. I'm making YouTube video guys. So we are fans. Celebrity character. Hi guys. Ada api. hi. Chinese I can. Chinese Sri Lanka wedding. Wow. ඉතින් මොනවද ඒක ගැන කියන්නේ? බෑ. ඔයා workshop කරානේ සිංහලෙන්. කියන්න බලන්න. Okay, දැන් වෙඩින් එක පටන් ගන්න කාලේ හරි. මේ කපල් එක නම් මාර ලකි. ඒගොල්ලන් ඉඳලා වවුස් කියන්නේ යනකොටම සන්සෙට් එක දැන් බලන්න. Absolutely gorgeous. So I see that a woman like you can wait around for a man like me. Yes, I'm on my way, but inclined to stay. ඇත්තම කියන්න ඕනේ ඉතින් මට ඊට පස්සේ රෙකෝඩ් කරන්න අමතකුණා. It always happens when I start working මට රෙකෝඩ් කරන්න ඕනේ කියලා I forget. දැන් තමයි ඉවරුනේ බඩගිනි. කමු කියලා කිව්වට ඒකත් රෙකෝඩ් කරලා නැහැ ඉතින්. කාලා ඉවර වෙලා ඒ පිඟාන තමයි රෙකෝඩ් කරන්න මතක් වුණේ. වසාබි කාලා මෙහානනවා. බලාගෙන යද්දි vlogging කියන්න ලේසි දෙයක් නෙවෙයිනේ. හරි. guys I've change කරගත්තා. දැන් ගෙදර යන්න ඉතත් වෙනවා තව ටිකකින්. it was a really good gig. ඉතින් අපි යන්න ගෙදර. උදමයි කොණ්ඩේ මෙච්චර වෙලා තිබ්බා. not bad. ඒක උඹලා දාලා වගේ. යන්න ගෙදර.